ස්ත්‍රියක් පිනෙන් ආඩ්‍ය වුණොත් ඒ ස්ත්‍රිය පින්බලය නිසාම හොඳ පවුලක උපදිනවා කියලා. ඒ පින්බලය නිසාම හොඳ පැලැන්තියකට කසාද බඳින්න ලැබෙනවා කියලා. ඒ පින්බලය නිසාම හොඳ පුත්‍ර සම්පත්තිය ලැබෙනවා කියලා. පින්බලය නිසාම ස්වාමියා අන් ගෑනුන් කරා යන්නේ. කියන්නේ ස්වාමියාගේ ආදරේ සම්පූර්ණයෙන්ම Tamanට ලැබෙනවා කිව්වා ස්ත්‍රියගේ පින්බලයට. ඊළඟ තමයි gedara අධිපති බව නිකම්ම ඇයට ලැබෙනවා කිව්වා. එයාගේ පින්බලයට. නේද? දැන් මේවත් එක බලනකොට තේරෙන්නේ නැද්ද අපේ ජීවිතේ වල තියෙන පින්වල අඩු බව? ඒ නිසා තවත් පින ප්‍රබල කරගන්න. කරන පින්බලෙන් මේ මිනිහා එපා කියලා පතන්න එපා. තව කෝටි 800ක් ඉන්නවා. උන් ඊට පස්සේ හම්බ වෙනවා. එහෙම නෙමෙයි පතන්න ඕන. ওই කෝටි 800 මිනිසුන්ගෙන් කෝටි 400ක්වත් ඉන්නවා කියනකො පිරිමි. ඔය හැම පිරිමෙම කොයි හරි කාන්තාවක් ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඔබ මේ මිනිස්සයා එපා කියලා ප්‍රතික්ෂේප කරනවා තව ගෑණින් කියව පතනවා. ඒ වගේ ඔබ මේ මිනිස්සයා එපා කියලා ඔබ තවත් මිනිස්සෙක් පැතුවොත් තව කාන්තාවෝ කෝටි 400ක් ප්‍රතික්ෂේප කරන පිරිමි තමයි ඔබ පතන්නේ. එහෙම නෙමෙයි. පිරිමින්ගෙන් දුක් විඳ යන මේ සංසාරයෙන් මන් නිදහස් වෙනවා කියලා හිතලා වෙනදටත් වැඩි ධර්මයේ හැසිරෙනවා. වෙනදටත් වැඩි බණ අහනවා. වෙනදටත් වැඩි පින් කරගන්නවා. වෙනදටත් වැඩි ඉවසනවා. ගොඩාක් පිරිමි ඔය අයාලේ ගිහිල්ලා අවසානයේ පළවෙනි ගෑණි ළඟට වැටෙන අවස්ථා බහුලයි. එදාටත් ඒ කරුණාව මෛත්‍රී දයාව තියාගෙන උපස්ථාන කරනවනේ. ඒකම ඔබ නිවනට ළඟ බවට තව සාක්කියක්. ලෝකෙට වෛර කරන්නේ. ඕම තමයි සංසාරේ.